ලෝකයේ අභිමාණයෙන් හිටපු ජාතියක් ටිකෙන් ටික ආපස්සට යනකොට අපි කල්පනා කරා අපිටත් මේක නවත්තන්න, මේක වෙනස් කරන්න, මේක අලුත් කරන්න, වෙනස් විදියකට දකින්න චූටි හරි උත්තේජනයක් දැයේ දරුවන්ට දෙන්න පුළුවන් නම් ඒක අපි මේ වෙලාවේ යුගයේ අවශ්‍යතාවයක් හැටියට සලකලා කළ යුතු එකක් කියලා. ඒක නිසා අපි දැයේ දරුවන්ට සෙනෙහසින් ආරාධනා කරනවා. අපි දැන් ආපස්සට ගියා ඇති. ජාතියක් හැටියට පරාදීන වෙලා හිටිය ඇති. දැන් අපි ලෑස්ති වෙන්න ඕන. අපි පියවරෙන් පියවර අපි ජාතියක් හැටියට නැගී සිටින්නේ කොහොමද කියලා කල්පනා කරන්න. දැන් අපි සූදානම් වෙන්න ඕන. අපි මේ අභීත අදීන ජාතිය නැවත මේ දිවේ නැගිටවන්න ගොඩනගන්න ඒක මේ තාරුණ්‍යයට කරන්න පුළුවන් දෙයක්. අපි ඒ සඳහා දැන් සූදානම් වෙන්න ඕන. ජීවිතේ ජය ගන්න, ජයමාවතේ ඉදිරියට යන්න අපි කළ යුතු විශේෂ කර්තව්‍යයන් ක්‍රීපයක් අද යුගයේ අවශ්‍යතාවයක් හැටියට අපිට පේනවා. ජීවිතේ දිනන්න නම් අපි ඉස්සරෝම තේරුම් ගන්න ඕන අපි කවුද? මොනවද අපිට කරන්න පුළුවන්? අපේ සීමාවල් කොහෙද? අපි ඉන්නේ කාරණාව තේරුම් අරගෙන අපි පටන් ගන්න වෙනවා පියවරෙන් පියවර අපේ ජීවිතේ අඩියෙන් අඩිය ඉස්සරහට යන්න. ජීවිතේ දිනන්න කලින්, ජීවිතේ ජය ගන්න කලින් මුලින්ම අපි තේරුම් ගන්න ඕන කාරණාව තමයි අපි කවුද? මම මොන වගේ කෙනෙක්ද? මොනවද මට කරන්න පුළුවන්? ඇයි මම මේ ලෝකෙට ආවේ? මේ ලෝකෙ වෙනුවෙන් මට කළ හැකි දේවල් මොනවද? ඒ දේවල් කරන්න මම කොහොමද ලෑස්ති වෙන්න ඕන? දැයි දරුවනි අපි දැන් ලෑස්ති වෙන්න ඕන. පියවරෙන් පියවරට අපේ ජාතිය නගා හිටවන්න. ජාතිය නගා හිටවන්න නම් අපි මුලින්ම කළ යුතු වෙන්නේ අපි එක්කෙනා නැගී සිටින්න ඕන. ආර්ථික වශයෙන් අපි නැගී සිටින්න ඕන. සමාජීය වශයෙන් අපි නැගී සිටින්න ඕන. ආධ්‍යාත්මික වශයෙන් අපි නැගී සිටින්න ඕන. ජාතියක් ගොඩනගන්න නම්